අයිබෝවන් අපි අද බලමු මෙන්න මේ මිරිස් වගාකරුවන් බොහොමයක් ඒ වගේම වැටකුළු කරවිල පතෝල වගේ වගාකරුවන් බොහොමයක් භාවිතා කරන මෙන්න මේ ඇබමෙක්ටින් කියන කෘමිනාශකය පිළිබඳ සම්පූර්ණ විස්තරයක්. ඉතින් මේ කෘමිනාශකයේ රසායනික නාමය ඇබමෙක්ටින් කියලා සඳහන් වෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගාකරුවන් බොහොමයක් මෙහි ලේබල් කියවන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ඉතින් මේවා ගලවන්න ගියත් ඉරිලා යනවා. ඊට අමතරව ඉතා කුඩා අකුරින් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි අද මුලින්ම බලමු සාමාන්‍ය කෘමිනාශක වර්ගීකරණය යටතේ පොදු කරුණු ටිකක් තියෙනවා. ඒක මම සෑම කෘමිනාශක පිළිබඳ කතා කරද්දී ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම අනික් කරුණ තමයි සාමාන්‍ය කෘමිනාශක වර්ගීකරණය කරනකොට මෙන්න මේ LD50 පදනම් කරගෙන මේ වර්ණ තීරු සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ ඉහළම විෂ සහිත කෘමිනාශක ගණයට තමයි මෙන්න මේ කහපාට ලේබල් එක සහිත කෘමිනාශක අයිති වෙන්නේ. ඒ වගේම අනික් කරුණු ටික මේකේ අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕන ආරක්ෂිත කරුණු ටික. අපි කෙලිම බලමු මේ කෘමිනාශකය යොදන්න තියෙන්නේ මොන වගේ වගාවන් වලටද කියලා. ඉතින් බලන්නකො මේක දැන් මෙතන තියෙනවා මිරිස් කොළ කොඩ වීම කියලා. දැන් මේක කවුරු හරි වගාකරුවෙක් ගෙනලා මිරිස් කොළ කොඩ වෙලා තියෙනවා දැකලා යෙදුවොත් බොහෝ වගාකරුවන් කියනවා මේ කොළ කොඩ වීමට කිසි දෙයක් හරියන්නේ නැහැ. මේ කෘමිනාශක හරියන්නේත් නැහැ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ කොළ කොඩ වීම කියන එක අපිට හරියාකාරව අවබෝධ කරගන්න ඕන. ඉතින් මේක හේතු කාරණා කිහිපයක් නිසා සිදු වෙනවා. ඉතින් මේ අතර වෛරස් වගේ ආසාදනයක් ඇති වෙලා තිබුණොත් කෘමිනාශක භාවිතයෙන් හෝ කිසිදු ක්‍රමවේදයකින් ඒක අපිට සුව කරන්න වෙන්නේ නැහැ. ඒ වගාව විනාශ කරලා වළක්වා ගන්න එක තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කොළ කොඩවීම සම්බන්ධ මිරිස් වගාවේ නම් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔබට end screen එකෙන් බලා ගන්න පුළුවන් සම්පූර්ණ විස්තරය තියෙනවා එතන. මේ කොළ කොඩවීම ඇති වෙන ආකාරය, කොළ කොඩවීම ඇති වෙන්නේ කුමන කෘමි වර්ග නිසාද කියලා, ඒ වගේම නිර්දේශිත කෘමිනාශකත් සමගම. ඊළඟට අර්ථාපල වගාවේ පට්ට කනින්න. ඉතින් මේකත් අර වගේ තමයි. ඉතින් මෙතන තියෙනවා ආය මයිටාවන් නිසා කොළ කොඩවීම වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මයිටානාශකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් මේ කරුණු ටික පමණක් මදි ඔබට මේ කෘමිනාශකයක් නිවැරදිව භාවිතා කරන්න. ඉතින් අපි බලමු ඊළඟට කරුණ. මේ කෘමිනාශකය භාවිතා කරන්න ඕන කුමන මාත්‍රාවෙන්ද කියලා. ඉතින් ඊට පෙර ඔබට බලා ගන්න පුළුවන් මේ ඉහළින් සඳහන් වෙලා තියෙනවා සංස්ථානික නොවන කෘමිනාශකයක් මෙන්ම ඇකරිනා නාශකයකි. දැන් අපිට මේ කෘමිනාශකය සංස්ථානික නොවන කෘමිනාශකයක්. ඒක සංස්ථානික කෘමිනාශකයක් කියන්නේ අපි දැන් ශාකයට යොදලා ඔය කාබපියුරන් වගේ මුල් ආශ්‍රිතව යොදන කෘමිනාශක ඒවා යොදපු ගමන් ශාක වලට අන්තර්ගත වෙනවා. ඒ ශාකයේ තුලට ගිහිල්ලා විෂ අන්තර්ගත වෙනවා. ඉතින් ඉන් පස්සේ තමයි කෘමියා විනාශ වෙන්නේ. ඉතින් මේක සංස්ථානික නොවන කෘමිනාශකයක්. ඒ වගේම මේක ස්පර්ශගත සහ ආමාශගත වශයෙන් විෂ ඇති කරයි. ඉතින් මේ කෘමිනාශකය යොදපු ගමන් ඒ කෘමියාගේ ඇඟේ ස්පර්ශ වීම එහෙම නැත්නම් කොටස් ආහාර ගැනීමෙන් පසු ඒක ආමාශගත වීම නිසා කෘමියා මිය යාමක් සිදු වෙනවා. ඉතින් ඊට අමතරව තවත් විශේෂිත කරුණක් තියෙනවා සාන්ද්‍ර තෛලෝදාකාර සංයෝගයකි. ඒ නිසා මේක භාවිතයට පෙර මෙන්න මේක හොඳින් සොලවන්න කියනවා. ඉතින් එහෙම නැති වුණොත් මේක ජලයේ දියවීම ආකාරයක් සම වෙනවා. ඉතින් මම ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඔබ කෘමිනාශකයක් හෝ විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික ඊට පෙර මේක අපි දැන් මේ ස්ප්‍රේ ටැංකියට එකතු කරතත් අපි පළමුවෙන් වතුර යොදලා ඉන් අනතුරු කෘමිනාශක යොදලා නැවත තමයි වතුර එකතු කරන්න ඕන. අපි බලමු. දැන් මේකේ තියෙන කරුණු ටික අතර මෙන්න මේ මාත්‍රාව අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේක අර්ථාපල් බීට් වගේ භෝග වලට නම් පට්ට කනින්නට මිලිලීටර් 6ක් ජලය ලීටර් 10කට බටු බෝංචි පිපිඤ්ඤා වට්ටක්ක වැටකුළු පතෝල කරේලු වැනි කුක බිටිස්සේ කුලයි භෝග. ඒ වගේම මයිටාවන්ටත්
අපිට ජල ලීටර් 10ට මිලිලිටර් 6ක් තමයි එකතු කරන්න තියෙන්නේ. ඊට අමතරව මිරිස් වගාවේදී මවිතාවන් සහ කොළ කොඩවීම. ඉතින් මෙන්න මෙතන ඒ කරුණ යටින් සඳහන් කරලා තියෙනවා. සංකීර්ණ ඒ කියන්නේ මේ කොළ කොඩවීම සංකීර්ණ ඇති කරන පැලමැක්කන්, සුදු මැස්සන්, කුඩිත්තන් වගේ කෘමීන්. දැන් මෙන්න මෙතෙන්දි තමයි අපිට සැලකිලිමත් වෙන්න ඕන. මොකද වෛරස් වගේ ඇවිල්ලා තිබුණොත් මේ කෘමිනාශකයක් යදුවා කියලා හරියන්නේ නැහැ. දැන් පැලමැක්කගේ වගේ හානියක් තියෙනවා නම් අපිට බලා ගන්න පුළුවන්. කොළ සාමාන්‍ය උඩු අතට රෝල් වෙනවා මැදින් මේ හැම්බරිලා වගේ. ඊට අමතරව සුදු මැස්සගේ හානියක් තියෙනවා නම් කෝපාකාරව උඩු අතට රෝල් වීමක් සිදු වෙන්නේ. තවත් මයිටාවන්ගේ හානියක් තියෙනවා නම් පට්‍ර යටි පැත්තට රෝල් වීමක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කරුණු ටික සාම්පල් සහිතව මම වෙන වීඩියෝ එකකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඔබට මම පෙරත් සඳහන් කරා. ඒක එන්ඩ් ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ජලය ලීටර් 10කට මිලිලිටර් 16ක් මෙන්න මේ කෘමිනාශකයෙන් එකතු කරන්න. ඉතින් ඒ කරුණු අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව වගාවට කෘමීන් ඇතුළත් වීම, ඒ වගේම වගාවේ භෝග අතර පරතරය මේ කරුණු සියල්ලකගේම එකතුවක් විදිහට තමයි කෘමිනාශකයක් අපිට නිවැරදිව යොදලා නිවැරදිව කෘමි හානියක් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් අපි දැන් මේ කෘමිනාශකයකින්ම කෘමි උදුරක් පාලනය කරන්න ගියොත් ඒත් අපිට ඒක නොහැකි වෙනවා. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. හම්බෙමු තවත් දවසක අලුත් වීඩියෝ එකකින්. රැඳිලා ඉන්න දෙකටම සිම්පල් ඇග්ගුරු+ සමග ස්තුතියි.